හයි යාළුවනේ කොහොමද ඔයාලට වෙල්කම් ටු මයි YouTube channel story by Dakshi. ඉතින් යාළුවනේ ඔන්න සාවිත්‍රි කතාව කියපු නැති යාළුවන්ට එක හුස්මට කියවන්න මම කතාව අරගෙන ආවා. එහෙනම් කියවලා බලලා like කරලා comment කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාලගේ අදහස් මට comment කරන්න. මම මේ හැම අදහසක්ම ආදරෙන් බාර ගන්නවා. එහෙනම් අපි කතාව පැත්තට යමු. එක්ස්කියුස් මී මට ඔයා එක ටිකක් කතා කරන්න පුළුවන්ද? ඒ තමයි යනුල් දිසානායක. ඔහු සල්ලිකාර දෙමාපියන් දෙදෙනෙකුගේ සෙල්ලක්කාර පුතෙක්. දකින ලස්සන ගෑනු ළමයින්ව යාළු කරගන්න පුරුද්දක් ඔහුට තිබුණා. ඒකත් Tamanගේ සෙල්ලක්කාර යාළුවෙක්ව ඔට්ටු අල්ලලා තමයි ඔහු කෙල්ලොන්න දැලේ දාගන්නේ. ඔහු ඔට්ටු දිනුවම ඔහුට සල්ලි හම්බ වෙනවා. ඒ වගේම යාළුවෝ අතර ඔහු ජනප්‍රිය වෙනවා. ඒ නිසා තමයි ඔහු මේ දේ කරන්නේ. ඔව් පුළුවන්. ඒ තමයි සාවිත්‍රි. ඇය මධ්‍යම පාන්තික පවුලක හැදුන අහිංසක චාම් ගති පැවතුම් ඇති ලස්සන කෙල්ලෙක්. ඇය හරිම අවංක සහ නිහතමානී චරිතයක්. මං ඔයාට මේක කියන්න කියලා ටික දවසකින් ඉඳන් බලාගෙන හිටියේ නංගි. ඔහු එහෙම කිව්වම ඇය ඔහු දෙස ගැටලු සහගතව බලාගෙන හිටියා. සෝරි. මං යනුල් දිසානායක. ඔයාගේ නම සාවිත්‍රි නේද? ඔහු ඇයගේ මුහුණ දුටු විගස ඔහුව හඳුන්වා දුන්නා. ඔව්. ඒත් ඔයා කොහොමද මගේ නම දන්නේ? ඇය ඔහුගෙන් ගැටලු සහගතව විමසුවා. මං ඔයා ගැන විස්තර හිව සෑහෙන්න. ඒකෙන් වැඩක් නෑ. නංගි, මං ඔයාට කෙලින්ම කියන්නම්. මං ඔයාට ආදරේ. මං මේක ඔයාට කියන්න try කරා. ඒත් මට chance එකක් හම්බ වුණේ නෑ. මට හදිස්සියක් නෑ. ඔයා හොඳට කල්පනා කරලා බලලා මට උත්තරයක් දෙන්න. ඒත් මේ මෙහෙම එකපාරටම ඇයට කිසිවක් හිතා ගන්න බැරුව ගත ගැහුවා. නංගි, මට හදිස්සියක් නෑ. ඔයා හොඳට කල්පනා කරලා බලන්න. ඔහු කිව්වා. ඒත් මේ මං ඔයාව දන්නෙත් නෑ. මීට කලින් දැකලවත් නෑ. එහෙම එකේ කොහොමද මෙහෙම? ඇය ඔහුගෙන් ඇහුවා. දැන් ඉතින් මාව දන්නවනේ. මේක මගෙන් ඔයාලට චූටි gift එකක්. එහෙම කියලා ඔහු ඇයට පොඩි gift එකක් දුන්නා. ඒත් මේ මං කොහොමද මේක ගන්නෙ? අයියෝ ළමයෝ. මොකක්ද අනේ? මම මේක ආසාවෙන් දෙන දෙයක්නේ. මේක ගන්න. එහෙම කියලා ඔහු බලෙන්ම ඇයගේ අත උඩින් gift එක තිබ්බා. තෑන්ක්ස්. සාවිත්‍රිත් හිත යටින් සතුටු වුණා. දෙදෙනාම හිටියේ රෙස්ටෝරන්ට් එකක. ඔහු ඇයත් සමග කූල් ඩ්‍රින්ක්ස් එකක් බොන ගමන් එක දේවල් කතා කළා. දෙදෙනාම ෆෝන් නම්බර්ස් හුවමාරු කර ගත්තා. ටික දවසකින් සාවිත්‍රි යනුල්ට Tamanගේ කැමැත්ත ප්‍රකාශ කළා. දින සති ගණන් ගෙවිලා ගියා. සාවිත්‍රි හිටියේ හුඟක් සතුටින්. මචං, කොහොමද දැන් උඹේ වැඩේ? ඒ ගිහාන් දන්නවනේ මේ කොල්ලගේ වැඩ. කෙල්ල ඇඳිලා ඉන්නේ සුපිරියටම. ඒ යනුල්. ආයි දෙකක් නෑ. මූ ඒ කෙල්ලට බටර් පාර ගාලා ඇති හොඳට. ඒ තමයි කෙෂාන්. අඩේ, මට බැරි වුණානේ තාම කෙල්ලෙක් සෙට් කරගන්න. ඒ සුරේෂ්. මගෙන් ඉගෙන ගනි. ඒ යනුල්. ගිහාන්, කෙෂාන්, සුරේෂ් කියන්නේ යනුල්ගේ හොඳම යාළුවෝ. මේ 4 දෙනාම එකතු වෙලා නයිට් ක්ලබ් යනවා. කනවා, බොනවා, ෆන් ගන්නවා. ඒත් යනුල්ගේ දෙමාපියන් මේ ගැන දැනගෙන හිටියේ නෑ. මොකද යනුල් මේ දේවල් ඔහුගේ දෙමාපියන්ට හොරෙන් තමයි කරන්නේ. යනුල් පොඩි කාලේ ඉඳන්ම හැදුනේ වැඩුනේ පොහොසත් පවුල් පරිසරයක. ඔහුගේ දෙමාපියන් හරිම චරිතවත් අය. නමුත් යනුල්ට පොඩි කාලේ ඉඳන් කිසිම දෙයක අඩුපාඩුවක් දැනෙලා නැහැ. ඔහු ආශ්‍රය කරන යාළුවෝ නිසා තමයි ඔහු සෙල්ලක්කාර විදියට ජීවත් වෙන්නේ. මේ ඔබ ඔට්ටුව දිනන්නේ ඒකේ රූම් එක ගියොත් තමයි ඈ. ගිහාන් යනුල්ට කිව්වා. උඹලා මට චැලෙන්ජ් කරනවද? යකෝ, මයි යනුල් දිසානායක. ඒකේ මං රූම් මැද්ද නැත්තම් මයි යනුල් නෙවෙයි. මං යනවා. ඔහු එහෙම කියලා එතනින් ගියා. යනුල් සෙල්ලක්කාරයෙක් වුණාට ඔහු හොඳ බිස්නස්මන් කෙනෙක්. මොකද ඔහුට ඔහුගේම කියලා කම්පැනි එකක් තියෙනවා. මොන දේ වුණත් ඔහු බිස්නස් එකේ වැඩවලට අවධානය දෙන්න අමතක කරන්නේ නැහැ. දිනක් සාවිත්‍රි යනුල් සමග රෙස්ටෝරන්ට් එකකට ගොඩ වුණා. නංගි, මට ඔයාගෙන් දෙයක් ඉල්ලන්න පුළුවන්ද? මොකක්ද අයියේ? ඔයා මේක අහලා මං ඒක තරහ වෙයිද දන්නේ. ඔහු බොරු දුකක් මවා පාමින් ඇයට කිව්වා.
මම මොකටද තරහ වෙන්නේ? කියන්න බලන්න ඕන දේ. මම මේක වෙන කාගෙන්වත් මීට කලින් ඉල්ලලා නෑ. මං දන්නවා ඔයා මට ගොඩක් ආදරේ කියලා. ඉතින් කියන්නකෝ. අපි තනියම කතා කරන්න පුළුවන් තැනකට යමුද? කොහෙටද ඒ? එක්කෝනි නෑ. සොරි. ඔහු බොරු දුකක් මවා පාමින් කිව්වා. නෑ නෑ කියන්නකෝ. ඇය ඔහුට ඇවටිලි කරා. මං කෙලින්ම කියන්නම්. අපි රෝම යමුද නංගි? මොකක්? ඇයි එකපාරටම ඔහුගෙන් යව්වා. අනේ සෝරි නංගි. ඔයාගෙන් නැතුව මං වෙන කාට කියන්නද? එක්ක ඕනි නෑ. අපි මැරි කරනකන් එමු. අයියේ මේ සාවිත්‍රිට ඔහු ගැන දුක හිතුණා. ඔහු කරන්නේ රඟපෑමක් බව ඇයට මොහොතකටවත් තේරුම් ගියේ නෑ. මට තේරෙනවා අයියේ මට බයයි. ඔයාට මාව විශ්වාස නැද්ද නංගි? අනේ එහෙම දෙයක් නෙවෙයි අයියේ. මේ හරි නංගි ඕනි නෑ. අපි මැරි කරනකන් ඉමු. මට තේරෙනවා ඔයාව. I'm sorry. ඔහු ඇය දෙස වපරැහෙන් බලමින් කිව්වා. හරි අපි යමු. හැබැයි ඔන්න එකම එක පාරයි හොඳේ. ඇය ටිකක් වෙලා කල්පනා කරලා බලලා කිව්වා. හරි හරි මැනික එකම එක පාරක් ඇති මට. ඔහු කපටි හිනාවක් දමමින් කිව්වා. නමුත් සාවිත්‍රිට ඔහුගේ කපටිකම නිකමටවත් තේරුණේ නෑ. මේකිනම් අමුමාමු ගොන් ගහක්. අනිත් කෙල්ල වගේම තමා. යෙනුල් හිත ඇතුලෙන් එහෙම හිතමින් hina වුණා. දෙදෙනාම රෙස්ටුරන්ට් එකකින් පිටත් වුණා. යෙනුල් සාවිත්‍රිව ටවුන් එකෙන් බස් එකට දාලා ඔහුගේ කාර් එකේ පිටත් වෙලා ගියේ ඔහුගේ යාළුවන්ව මුණ ගැහෙන්න. මචං යෙනුල් උඹ ආවද? උඹ දැන් එන බිසි පොරක් නේ? ඔව් මගේ ඔට්ටුව දෙන ලෑස්තිද උඹලා? ඇයි වැඩේ හරිද? උඹ දන්නවනේ මං කවුද කියලා. හරි ඔට්ටුව දෙන්නම් ඉවසපන්. ගිහාන් යෙනුල්ට කිව්වා. යෙනුල් සාවිත්‍රී එක්ක ටවුන් එකෙන් ටිකක් දුරකට වෙන්න තිබුණ ගෙස්ට් හවුස් එකකට ගියා. ඔහු රූම් එකක් බුක් කරලා ඇයත් එක්ක රූම් එක ඇතුළට ගියා. සාවිත්‍රී හිටියේ හුඟක් බය වෙලා. අනේ අයියේ මට නම් බයයි. බය වෙන්න එපා ළමයෝ මං ඉන්නවනේ. එහෙම කියලා ඔහු ඇයව තිරුළු කරගෙන හොරෙන් ඇයට නොපෙනෙන්න ඔහුගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තා. සාවිත්‍රී මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. හෝරා දෙකකට ආසන්න කාලයක් යෙනුල් සාවිත්‍රී සමග රිසිසේ කාලය ගත කළා. සාවිත්‍රී යන ලෑස්ති වෙන්න. අයියේ ඔයා මටයි නම කියලා කතා කරන්නේ. කිව්වම අහලා යන්න ලෑස්ති වෙනවා. එකපාරම ඔහුගේ හඬ දැඩි වුණා. සාවිත්‍රී හොඳටම බය වුණා. අයියේ ඔයා මාව කවදාවත්ම දාලා යන්නේ නේද? බයිලා නොකිය ලෑස්ති වෙනවා යන්න. මට තව වැඩ තියෙනවා. අනේ අයියේ මාව දාලා යන්න එපා. ඇය ඔහුගේ අතේ ඉල්ලුණා. නමුත් ඔහුට දැන් ඇගෙන් වැඩක් නෑ. මේක අහගන්නවා. මං තමුසෙව යාළු කරගෙන තමුසෙක්ක රෝමාවේ උට්ටුවකට. මොකද්ද? එතකොට ඔයා මට මෙච්චර කල් ආදරේ කළේ බොරුවටද? ඔව් මේක අහගන්නවා. අදින් පස්සේ මං තමුසෙව දන්නෙත් නෑ. තමුසෙ මාව දන්නෙත් නෑ. හැබැයි මට වදයක් වුණොත් මං තමුසෙට යහතින් ඉන්න දෙන්නේ නෑ. තේරුණාද? දැන් ගිහින් වොෂ් දාගෙන ඇඳ ගන්නවා. ඔහුගේ තර්ජනාත්මක හඬට ඇය බය වුණා. සාවිත්‍රී හැඬු කඳුලින් බාත්රූම් එකට ගියා. ඇය ගියාට පස්සේ ඔහු ඇඳ දිහා බැලුවා. දෙයියනේ බ්ලඩ් නේද මේ? එතකොට මෙයා වර්ජින් කෙනෙක්ද? ෂිට් මම මොකද්ද මේ කරේ? ඔහු ඔළුවේ අත ගහගත්තා. සාවිත්‍රී වොෂ් දාගෙන ඇවිත් ඇඳුම් ඇඳගත්තා. ඔහු ඇය දිහා බලාගෙන හිටියේ අනුකම්පාවෙන්. නමුත් ඔහු ඇයට මුකුත්ම කියන්න ගියේ නෑ. දෙදෙනාම පිටත් වුණා. සාවිත්‍රී ඔහුගේ වාහනයෙන් බැහැලා ගෙදර යන්න හිතාගෙන බස් එකට නැග්ගා. ඔහු ඇය යන දිහා බලාගෙන හිටියා. යෙනුල් නැවත කාර් එකේ යන්න පිටත් වුණේ ඔහුගේ යාළුවන් හම්බ වෙන්න. ඔහු වෙනදට යන්නේ ජයග්‍රාහී හැඟීමකින්. නමුත් අද ඔහුට දැනුනේ ලොකු වරදකාරී හැඟීමක්. ඔහු යාළුවන්ව හමු වෙන්න නොයා ගෙදර ගියා. ඔහු වොෂ් දාගෙන ඇඳට වැටුණා. ඔහු සාවිත්‍රී සමග ගත්ත ෆොටෝ එක දිහා බලාගෙන හිටියා. මොකද තමුසෙද කලින්ම ගෙදර ආවේ? ඒ ඔහුගේ නංගි එමාෂා. ඇයි තමුසට මොකද මං කොහොම ගෙදර ආවත්?
තමුසගේ අර බේබදු සල්ලාලේ යාළුව හින්දා තමයි තමුසට ඔහම වෙලා තියෙන්නේ. මේ මට මගේ පාඩුවේ ඉන්න දීලා යනවකෝ තමුසේ. තමුසාය කෙල්ලෙක්ව අමාරුවේ දැම්මද? ඇයි එහෙම අහනකොට ඔහු හිටියේ නිශ්ශබ්දව. මේ අයියා තමුසේ අප්සෙට් එකේ නේද ඉන්නේ? ඇය නැවත ඔහුගෙන් ඇහුවා. නෑ. ඇයි? දැන්වත් ඔය සෙල්ලම නවත්ත ගන්නවකෝ. මොකද්ද ඔය තමුසේ? ටිකක් මිනිස්සෙක් වගේ ඉන්නවකෝ. අනේ මේක මතක තියාගන්නවා. තමුසේ කවදා හරි දවසක විඳවයි ඔය වැඩේ. අන්න එදාට මං කිව්ව දේවල් මතක් වෙයි තමුසට. එහෙම කියලා ඇය කාමරේ දොර වහගෙන එළියට ගියා. ඇය කියන දේවල් ඇත්ත තමයි කියලා යනුල් කල්පනා කළා. ඔහුට ඔහු ගැනම ලැජ්ජා හිතුණා. මටත් ඉන්නේ නංගි කෙනෙක්. එයාටත් කාගෙන් හරි මෙහෙම දෙයක් වුණොත් මං ඌව ඉතුරු කරන්නේ. ඒත් මං කවදාවත් මෙහෙම වර්ජින් කෙල්ලෙක් එක්ක ඉඳලා නැහැ. ෂිට් මං මහ ජරා මිනිහෙක්. මං කොහොමද එහෙම කළේ? මං මීට කලින් උන්ගේ කෙල්ලෝ මං එක්ක ආවේ ෆන් ගන්න. ඒක කෙල්ලෙක්වත් වර්ජින් නෙවෙයි. ඒත් සාවිත්‍රී මං මොකද්ද කරන්නේ? ඒ කෙල්ල සූසයිඩ් කරගනීද? ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කළා. ඔහුටම ඔහු දොස් පැවරුවා. ඔහු කළේ ලොකු වරදක් කියලා ඔහුට තේරුම් ගියා. ඔහු නොදැනීම නින්දට වැටුණා. පහවදා සාවිත්‍රි වැඩට ගියා. නමුත් ඇයට වැඩ කරන්න හිත දුන්නේ නැහැ. තමන් කරගත්තු මෝඩකම ඇයටම තේරුම් ගියා. එය ඔහුගේ පස්සෙන් යන්නත් ඔහුට කතා කරන්නත් බය වුණා. මොකද ඔහු ඇයට තර්ජනය කළ නිසා. කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා. සාවිත්‍රි ටිකෙන් ටික හිත හදාගත්තා. නමුත් යනුල්ට සාවිත්‍රිව අමතක කරන්න බැරි වුණා. ඔහු ඇයට කෝල් කරන්න හැදුවත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. මොකද ඇය ඔහුගේ නම්බර් එක බ්ලොක් කරලායි තිබුණේ. ඔහු වෙන නම්බර්ස් වලින් කෝල් කළත් ඇය ටික දවසක් යද්දී සිම් එක මාරු කළා. දුව ලෑස්ති වෙන්නකෝ ගමනක් යන්න. ඒ සාවිත්‍රිගේ තාත්තා. කොහෙද යන්නේ තාත්ති? ඔයා ලෑස්ති වෙන්නකෝ. ඇය ලෑස්ති වෙලා වාහනයට නැංගා. ඇයගේ පියා යන්න පිටත් වුණා. ටික වේලාවකින් ඔවුන් ලොකු නිවසක් ඉදිරියේ වාහනය නතර කළා. ඔවුන් වාහනයෙන් බයිනකොටම නිවසේ ඉඳන් පිරිමි කෙනෙක් එළියට ආවා. "හාලෝ ජයේ, යමු ඇතුළට. හුඟ කාලෙකින්. මේ දුවද?" "ඔව් දිසා. මේ පොඩි දුව." "කෝ ගෙදර කවුරුත් නැන්ද?" "ඒ සාවිත්‍රිගේ තාත්තා." ඉන්නවා. යමු ඇතුළට. එන්න දුව." ඔහු ඔවුන් දෙදෙනාවම නිවස තුළට කැඳවාගෙන ගියා. නිලු මේ බලන්නකෝ කවුද ආවේ කියලා. ඒ තමයි සාවිත්‍රිගේ තාත්තගේ යාළුවා. ඔහු කතා කළේ ඔහුගේ බිරිඳට. "හානේ මේ ජයේ අයියානේ. කොහොමද නංගි? කෝ ළමයි එහෙම නැන්ද? දැන් නම් ලොකු ඇතිනේ. පොඩි කාලේ දැක්ක ගමන්. පුතා නම් ටිකක් එළියට ගියා. දුව නම් ඉන්නවා. පුතත් දැන් එයි. මේ දුව නේද? දැන් ලොකුයිනේ." ඒත් එක්කම වාහනයක සද්දයක් ආවා. පුතා ආවද කොහෙදෝ. ඒත් එක්කම අවුරුදු 28ක විතර කඩවසම් කොල්ලෙක් ගේ ඇතුළට ආවා. සාවිත්‍රි ඔහු දිහා බැලුවා. "දෙයියනේ යනුල් අයියා." ඇයට කටාස්සෙන් කියවුණා. ඒත් එක්කම යනුල් සාවිත්‍රිව දැක්කා. ඔහුටත් මේක පුදුමයක්. "මොකෝ පුතා මාව අඳුරන්නේ වගේ බලාගෙන ඉන්නේ?" "අනේ නෑ අංකල්, එහෙම එකක් නෑ. සවිනි ආවේ නැද්ද?" සවිනි කියන්නේ සාවිත්‍රිගේ අක්කා. සවිනි යනුල් කියන්නේ එකම වසේ යාළුවෝ දෙන්නෙක්. "කොහේ ඉන්නද පුතා? දරුවෝන්ගේ වැඩත් එක්ක එයා බිසීනේ." "මේ මගේ පොඩි දුව සාවිත්‍රි. පුතා නම් මෙයාව දැකලා නැතුව ඇති." "නෑ ජයි, දුවව හම්බ වෙන්නේ ඉද්දිනේ අපි එහෙම් පදිංචි අතහැරලා මෙහෙ ආවේ." "ඒ යනුල්ගේ තාත්තා." "ඔව් දිසා. නෝනට කැන්සර් එක හැදිලා නැති වුණාට පස්සේ මම මගේ කෙල්ල දෙන්නව බලාගත්තේ මගේ ඇස් දෙක වගේ." "දෙයියනේ මේක හීනයක්ද?" "සාවිත්‍රි කියන්නේ සවිනිගේ නංගි. ජයේ මාමගේ දුව. ඇරත් මගේ තාත්තගේ හොඳම යාළුවගේ දුව." "මම මොකද්ද මේ කරගත්තේ?" ඔහු ළඟ තිබුණ පුටුවක වාඩි වෙන ගමන් හිතුවා. "පුතා ඉතින් කොහොමද? බිස්නස් එහෙම හොඳට කෙරීගෙන යනවද?" "ඔව් අංකල්, අවුලක් නෑ. මිනිහා ඒවට දක්ෂයා ජයේ. ඒව හරියට කරනවා." ඒ යනුල්ගේ තාත්තා. ටික වෙලාවක් යනකොට යනුල්ගේ නංගි එමාෂා එතනට ආවා. ඔක්කොම කතා කර සතුටු සාමිච්චයේ යෙදුණා. එමාෂා සාවිත්‍රි එක්ක ඉක්මනින්ම යාළු වුණා. ඒත් යනුල් හිටියේ මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව. හිතේ දෙගිඩියාවෙන්.
ඔහුට සාවිත්‍රිගෙන් සමාව ගන්නයි ඕන වෙලා තිබුණේ. ඒත් සාවිත්‍රි නම් යනුල්ව දකින්නවත් කැමති වුණේ නෑ. ඇය එමාෂා එක්ක එළියට වෙලා කතා කර කර හිටියා. ඒත් එක්කම එමාෂා ටිකකට ගේ ඇතුළට ගියා. ඒ අතරේ යනුල් සාවිත්‍රි ළඟට ආවා. සාවිත්‍රි, මං අතින් උන දෙයට රියලි සෝරි. සාවිත්‍රි මුකුත්ම නොකිය බිම බලාගෙන හිටියා. ඒත් එක්කම එමාෂාව කූල් ඩ්‍රින්ක් එකක් අරගෙන, අක්කි මේක බොන්න. තෑන්ක්ස් නංගි. සාවිත්‍රි එහෙම කියන ගමන් කූල් ඩ්‍රින්ක් එක අතට ගත්තා. තමුසේ මොකද මෙතන කරන්නේ? මේ අක්කවත් දැලේ දාගන්නද හදන්නේ? එමාෂා. අනේ මේ ඕයි. මගේ යකා උස්සගන්න එපා. අනේ මං බය වෙයි. අක්කි මේ ඔයා නම් මෙයාගේ මායම්වලට අවුෙන්න එපා ඈ. මං කලින්ම කිව්වා. යාළුවෙක් කොට්ටු දාලා කෙල්ල යාළු කරගන්නවා. ඊට පස්සේ අතාරිනවා. ඔයා නම් ඕවට අහු වෙන්න එපා. අනේ නංගි මේ මං දැන් තමුසට එකපාරක් කිව්වා. තමුස දන්නවනේ මගේ හැටි. කාට වුණත් මං කියන්න තියෙන දේ කියනවා. යනුල් තරහින් එතනින් යන්න ගියා. එමාෂා ඒ දිහා බලලා hina වුණා. අක්කේ අපේ අයියා ඔහොම හිටියට හරිම හොඳයි. එයා නරක්ුණේ එයාගේ යාළුවා හින්දා. එයා ඉස්සරෝම යාළුවලා හිටියේ කෙල්ල එයාව රැවට්ටුවා. අවුරුදු 5ක් ඒ ලව් එක තිබ්බා. ඒ කෙල්ල අයියාගෙන් පුළුවන් තරම් සල්ලි ගත්තා. ඊට පස්සේ අයියටත් නොකිය වෙන එකෙක් එක්ක රට ගියා. ඒකයි අයියා ඔය තත්පිට වැටුනේ. එයා ඊට පස්සේ කෙල්ලුන්ව විශ්වාස කරේ නෑ. බොන්න පටන් ගත්තා. නරක යාළුවා ආශ්‍රය කරන්න ගත්තා. හැබැයි එයාගේ හිත හොඳයි. එමාෂා කියවගෙන ගියා. සාවිත්‍රි අහගෙන හිටියා. ඒ සාවිත්‍රිට ඔහු ගැන පැහැදීමක් තිබුණේ නෑ. ඔහු කලේ ඇයිගේ ආදරේ සෙල්ලමකට ගත්තු එකක්. ඒ නිසා සාවිත්‍රි ඔහු ගැන හිටේ කලකිරීමකි. ටිකෙන් ටික වෙලාව ගෙවිලා ගියා. සාවිත්‍රී තාත්තයි ඔවුන්ට සමු දුන්නා. නමුත් යනුල් හිටේ හරිම අවුලෙන්. මොකද සාවිත්‍රි වචනයක්වත් ඔහු එක කතා කළේ නැති නිසා. යනුල්ලගේ ගෙදර සියලුම දෙනා රාත්‍රී ආහාරය ගන්න කෑම මෙසේ වාඩි වුණා. අම්මී සාවිත්‍රි අක්කිනම හරිම කියුට් නේද අම්මී? මං එයාට හරිම කැමතියි. ඔව්. සීදේවි කෙල්ල හරිම අහිංසකයි. හොඳ හැදියාවක් තියෙන දරුවෙක්. ජයේ ඔය කෙල්ලෝ දෙන්නව හැදුවේ ඇහි තියාගෙන. ඒ වගේම දෙන්න හොඳ හැදියාවක් තියෙන ළමයි දෙන්නෙක්. අම්මත් නැතුව ජයේ බොහොම දුක් විඳලා තමයි ඔය කෙල්ලොන්ව උත්ස්මහත් කරේ. කොඩි කෙල්ල ගැන තමා දැන් ජයේට බය තියෙන්නේ. කෙල්ල හරි අහිංසකයි. ඉස්කෝලේ යන කාලෙමනේ අම්ම නැති උනේ. අම්මත් නැතුව හැදුන කෙල්ලනේ. ජයේ ඒ ළමයා ගැන බයේ ඉන්නේ. මොකෙක් හරි සල්ලාලේකට දේබද්දෙකුට අහු වුණොත් කියලා. ඒත් එක්කම යනුල්ට කකා හිටිය බත් කට පිට උග්‍රේ ගියා. මොකද පුතා එකපාරටම උනේ? ඒ යනුල්ගේ අම්මා. මොකද පුතා එකපාරටම උනේ? යනුල්ගේ අම්මා ඔහුට වතුර වීදුරු දෙන ගමන් ඇහුවා. කරන පව පස්සෙන් එන්නේ. යනුල්ගේ නංගි ඔහු දෙස රවා බලමින් කට අස්සෙන් කිව්වා. මොකද්ද දුව කිව්වේ? ඒ යනුල්ගේ තාත්තා. නෑ තාත්තී, මේ මං කිව්වේ අයියට පුදුම හදිසියක්නේ තියෙන්නේ. මේ කවුරු හරි පස්සෙන් පන්නගෙන එනවා වගේ හරියට අයියා කෑම කන්නේ. ඒකයි කිව්වේ. යනුල්ගේ නංගි ගොතක ගහ කිව්වා. ඔව්. හදිස්සි නැතුව කන කෑම ටිකවත් කන්න පුතා. ඒ යනුල්ගේ තාත්තා. ඒත් එක්කම යනුල් නංගි දිහා රවල බැලුවා. ඇයි කටකොනකින් hina වෙලා කෑම කන්න පටන් ගත්තා. කෑම කාලේ ඉවර වෙලා එමාෂා කිචන් එක අස් කරන්න අම්මට උදව් වුණා. යනුල් කාමරයට ගිහින් අද දවසේ සිද්ධ වුණ දේවල් ආයේ මතක් කරා. ඔහුට දැනුනේ දැටි කලකිරීමක් එක්ක හිස් බවක්. ඒත් එක්කම ටිකක් වෙලා යද්දී එමාෂා ඔහුගේ කාමරයට ආවා. නමුත් යනුල් ඇයව දැක්කේ නැහැ. අයියා. ඒ කටහඬට ඔහු ගැස්සුණා. පිස්සුද ඔය තමුසට? එයි මොකද? කාමරයට ඉද්දි තට්ටු කරලා එන්න දන්නේ නැද්ද? ඇයි තමුසගේ හොර වැඩ මට මාට්ටු වෙයි කියලා බයද? නෑ. තමුසේ එකපාරටම දැක්කම පේන්නේ මහා සොහොන් යක්ෂණියක් වගේ. ඒකයි. ඇත්තද? තමුස හිතාගෙන ඉන්නේ තමුසේ ෂාරුක් ખાන් කියලාද? මෝඩ කෙල්ලෝ ඒ ලොන්ත පූස් මොනට රැවටුණාට බුද්ධිමත් කෙල්ලෝ රැවටෙන්නේ නැහැ. තමුසේ ගිහින් තමුසේගේ වැඩක් බලා ගන්නවා. ඔව් මම මෙතන පැලවෙන්න ආවේ නෑ. මං යනවා තමා. මේ තමුසේ සාවිත්‍රි අක්කා ගැන නේද හිතන්නේ? යනුල් එකපාරටම ඇයිගේ මොන දිහා බැලුවා. පිස්සුද තමුසට? යනුල් අහක බලමින් කිව්වා. මේ මං තමුසේගේ නංගි. මට බොරු කරන්න එපා. මොනවද ඕයි? තමුසේකින් පුදුම වදයක්නේ මට තියෙන්නේ. ගිහින් වැඩක් බලා ගන්නවකෝ.
ඔහු තරහින් කිව්වා. එහෙමද ලොකු මහත්තයා? හොඳයි බලාගමු එහෙනම්. ඇය තරහින් පිටව ගියා. සාවිත්‍රි මේ ගැන ගෙදරට කියයිද? නෑ එහෙම කරන එකක් නෑ. හැබැයි එහෙම වුණොත් මගේ සායම ඔක්කොම ඉවරයි. පට්ටම චාටර් එකක් කන්න වෙන්නේ. නෑ සාවිත්‍රි එහෙම කරන එකක් නෑ. සාවිත්‍රි හම්බ වෙලාම කතා කරන්න ඕනි. එතකොට මං එක තියෙන තරහ නැති වෙලා යයි. ඒත් මං අතින් උනේ ආපහු හරි ගස්සන්න බැරි වැරද්දක්. මම මේකට මොකද කරන්නේ? සාවිත්‍රි මෙච්චර අහිංසක කෙල්ලෙක් කියලා කවුද හිතන්නේ? අම්මත් නෑ තාත්තා එක ගෙදර ඉන්නේ. අනික ජය අංකල් අපි තාත්තිගේ හොඳම යාළුවා. අනේ දෙයියනේ ලෝක අමාරුවකනේ මං වැටුනේ. මං වගේ එකෙක්ට දෙයියෝ පිහිට වෙයිද? කමක් නෑ උන දේ උනා. ආයෙ හරි ගස්සන්න බෑ. එන දෙයකට මම ෆේස් කරනවා. මෙහෙම හිත ඉද්දී ඔහුට නිින්ද ගියා. පහවදා සුපුරුදු පරිදි යනුල් නැගිටලා වොෂ්තාල කම්පැනිකට යන්න පිටත් වුණා. යන අතරමඟ සාවිත්‍රි ඉන්නවා දැකලා ඔහු වාහනේ නතර කළා. සාවිත්‍රි ඔයා මොකද මෙතන කරන්නේ? ඔහු වාහනෙන් බැහැලා ගිහින් ඇයට කතා කළා. නමුත් ඇය ඔහුට කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ඇය ඔහු දිහා බලන්නවත් කැමති වුණේ නැහැ. කන් ඇහෙන්නේ නැද්ද? ඔහු ඇයට කෙට් වෙමින් ඇහුවා. ඇය බයෙන් ඔහුගෙන් ඈත් වුණා. බස් හෝල්ට් එකේ කවුරුවත් හිටියේ නැහැ. සාවිත්‍රි මගේ යකා උස්සන්න නැතුව අපදේට උත්තර දෙනවා. සාවිත්‍රි ගැස්සිලා ගියා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඇය බිම බලාගෙන කිව්වා. සෝරි සාවිත්‍රි. මං ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඔයා අහිංසක කෙල්ලෙක් කියලා. අනික ජය අංකල් වයි ඔයාගේ අක්කවයි දන්නේ මං පොඩි කාලේ ඉඳන්. ඒත් මං දන්නේ නෑ ජය අංකල්ට තව දුවෙක් ඉන්නවා කියලා. ඒ ඔයා කියලා දන්නවනම් මං කීයටවත් එහෙම දෙයක් කරන්නේ නෑ සාවිත්‍රි. මගෙන් වුණ දෙයට මට සමා වෙන්න සාවිත්‍රි. ඔහු කියවගෙන ගියා. ඇති හොඳටම ඇති. ප්ලීස් මෙතනින් යන්න. මං කැමති නෑ ඔයා මට කතා කරනවට. සාවිත්‍රි ටිකක් මං කියන දේ අහන්න. ඔයා මහ ජරා මිනිස්සෙක්. ඔයාටත් නංගි කෙනෙක් ඉන්නව නේද? ඔයා හිතුවද ඔයාගේ නංගිට ඒ වගේ දෙයක් වුණොත්? ඇයට කියාගන්න ලැබුණේ පොණයි. හේනුල ඇගේ කම්බරට පාරක් ගැහුවා. ඒ සිදුනේ ඌටත් නොදැනීමයි. Oh my god, really sorry සාවිත්‍රි. සාවිත්‍රිගේ ඇස්වල කඳුළු. ඇය අතින් කඳුළු පිසදාගත්තා. ආයේ කවදාවත්ම මගේ ඇස් ඉස්සරහට එන්න එපා. එහෙම කියලා ඇය එතනට බස් එකේ නැගලා යන්න ගියා. සාවිත්‍රි වැඩ කරන්නේ ප්‍රයිවට් කම්පැනි එකක. ඇයට උදේ සිද්ධ වුණ දේ නිසා ඇය දවසම හිටියේ අප්සෙට් මූඩ් එකේ. ඇයට බාර දීලා තිබුණ වැඩ අවසන් කරලා ඇය කලින්ම ගෙදර ගියා. වොෂ් දාගෙන ඇයි සාලෙට ඇවිත් තාත්තා ළඟින් වාඩි වුණා. "දුව, අද පොඩි පාටි එකක් තියෙනවා. යමුද?" "ඒ කොහෙද තාත්තේ?" "අර දිසා අංකල්ව මතකද? අන්න ඒ අංකල්ගේ දුවගේ බර්ත්ඩේ එක." ඒ මාෂ නංගිගේද? එහෙනම් යන්න වෙයි නේද තාත්ති?" "ඔව් දුව, අනිවාර්යෙන්ම යන්න වෙනවා. අපි දෙන්නට අනිවාර්යෙන් එන්න කිව්වා රෑ කෑමට." "එහෙනම් යමු තාත්ති." "හරි නෑනේ. එන්න කියලාත් නොයා ඉන්න එක." නමුත් සාවිත්‍රිගේ නම් යන්න වැඩි කැමැත්තක් තිබුණේ නෑ. ඒ එනුල් නිසා. "දුව, එහෙනම් හවස ටවුන් එකට ගිහින් gift එකක් අරන් යමු. දුව බලලා හොඳ දෙයක් ගන්න." "හා තාත්ති." හවස පාට පමණ ඕන් යන්න පිටත් වුණා. අතරමඟදී ටවුන් එකෙන් වාහනේ නතර කරලා සාවිත්‍රි ලව ෂොප් එකකින් ලස්සන ලොකු ටෙඩි බෙයා කෙනෙක්ව ලස්සනට පැක් කරලා මෙලදී ගත්තා. ඕන් පැය භාගයක් යද්දී යනුල්ගේ ගෙදරට ගියා. නමුත් සාවිත්‍රි හිටියේ අවුලෙන්. උදේ සිද්ධ වුණ දේ නිසා. තාත්තගේ හිත රිදවන්න බැරි නිසායි ඇය මේ ගමන ආවේ. "හලෝ ජයේ. යමු ඇතුළට." "දුව, යමු ඇතුළට." "ඒ යනුල්ගේ තාත්තා." "කෝදිසා දුව?" "ඒ සාවිත්‍රිගේ තාත්තා. තාම ක්ලාස් ඉවර වෙලා ආවේ නෑ. පුතා ගියා එක්කගෙන එන්න. දුවට සර්ප්‍රයිස් එකක් දෙන්න ලෑස්ති කරේ පුතාමයි." "ෂා, ඒක මරු. දුව අද වැඩට ගියේ නැද්ද?" "ඒ එනනුගේ තාත්තා." "ගියා අංකල්. අද කලින්ම ගෙදර ආවා." "ආනේ අයියලා ඇවිල්ලා. දුව කොහමද ඉතින්?" "ඉන්නවා ආන්ටි." "ඉන්නකෝ මම බොන්න මොනවා හරි හදාගෙන එන්නම්." "කරදර වෙන්න එපා නංගියේ." "අනේ මොන කරදරයක්ද අයියේ? අයියලා එපිට මිනිස්සු වෙයි." එහෙම කියාගෙන යනුල්ගේ අම්මා කිචන් එකට ගිහින් බීම හදාගෙන ඇවිත් පිළිගන්නවා. ඒත් එක්කම යනුල්ගේ තාත්තට කෝල් එකක් ආවා. හරි පුතා, පරිස්සමෙන් එන්න." "ජයි, පුතා දුව එක්කගෙන එනවලු. අපි ලෑස්ති වෙමු නේද එහෙනම්?" සාලේ ලස්සනට සරසලා තිබුණා. හැමෝම ගෙදර ලයිට්ස් ඔෆ් කරලා හැංගිලා හිටියා.
ඒ වෙද්දිත් සාවිත්‍රීලාගේ වාහනේ එනොල්ලගේ ගරාජ් එකේ තමයි පාක් කරලා තිබ්බේ. එනොල්ගේ වාහනය ගෙදර මුදලේ නතර කරන සද්දේ ඇහුණා. මේ ගෙදර කවුරුත් නැද්ද? මාෂා නෑ, එයාලා ජය අංකල්ලා ගෙදර ගියා. ඒ අතරේ එනොල් මාෂා එක්ක ගෙට ගොඩ වුණා. අයියෝ ලයිට් නැද්ද? එපා වෙනවා අප්පා. එහෙම කියනකොටම හැංගිලා හිටිය හැමෝම හැපි බර්ත්ඩේ මාෂා කියලා ලයිට්ස් දැම්මා. හානේ මට නම් මේක හිතා ගන්න බෑ. තෑන්ක්ස් හැමෝටම. තෑන්ක් කරන්න ඕන ඔයාගේ අයියට. එයා තමයි මේ හැමදේම ප්ලෑන් කරේ. එනොල්ගේ තාත්තා. අනේ අයියා thank you so much love you. එහෙම කියලා ඇය එනොල්ව හග් කරා. me too. එනොල් ඇයගේ නනලට කිස් එකක් දුන්නා. හැපි බර්ත්ඩේ නංගී, මෙන්න මගෙනුයි අපේ තාත්තිගෙනුයි ඔයාට ලස්සන gift එකක්. අනේ තෑන්ක්ස් අක්කේ, මම මේක බලන්නද? හරි බලන්න. wow මාරම ලස්සනයි. අනේ මං ආසාවෙන් හිටියේ මේ වගේ ටෙඩි එක්ට. අනේ තෑන්ක්ස් අක්කේ, thank you uncle. හැමෝම කේක් කපලා එමාෂට විශ් කරලා සතුටු සාමිච්චේ යෙදුණා. එනොල් පැත්තක ඉඳන් සාවිත්‍රි දිහා බලාගෙන හිටියා. ඒත් සාවිත්‍රි ඔහුව ගණන්වත් ගත්තේ නැහැ. සාවිත්‍රි මිදලා තිබුණ බංකුවක් උඩ වාඩි වුණා. නිදහසේ ටිකක් තනියම ඉන්න ඕන නිසා. ඒ අතරේ එමාෂ එතනට ආවා. ඇයි අක්කේ තනියම? මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ නෑ නංගි, මං ආසයි තනියම ඉන්න. ඒකයි මං එළියට ආවේ. එහෙනම් කමක් නෑ. මං ගේ ඇතුළට ගිහින් එන්නම්. ඔයත් එනවද? මං තව ටිකකින් එන්නම් නංගි. එමාෂ එතනින් ගියා. ටිකක් වෙලා යද්දී එනොල් සාවිත්‍රි ඉන්න තැනට ඇවිත් බංකුවෙන් වාඩි වුණා. තරහද මං එක්ක? සාවිත්‍රි මුකුත්ම නොකිය ආක බලාගෙන හිටියා. උදේ මං අතෙන් වුණ දෙයට රියලි සොරි. ඒත් එක්කම සාවිත්‍රිට කෝල් එකක් ආවා. එනොල් එමසිල්ලෙන් ඒ දිහා බලාගෙන හිටියා. සර් කියන්න. ඒ කෝල් එක ඇයගේ කම්පැනි එකේ බොස්ගෙන් බව ඔහුට තේරුණා. හරි සර්, මං කරන්නම්. ඕකේ සර්, බයි. ඇයි කෝල් එක කට් කළා. කවුද? බොස්ද? ඔහුගේ හිත නොසන්සුන්. කවුරු වුණත් ඔයාට මොකද? තමුසගේ කට නම් වැඩි. ඔයාට මගෙන් වැඩක් නැහැනේ. ඔයාගේ පාඩුවේ ඔයා වැඩක් බලාගන්න. මට කාගෙන් කෝල් ආවත් ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේද? ප්‍රශ්නේ තමුසේ කාට හරි අහුවේ කියලා. සාවිත්‍රිට එකපාරටම hina ගියා. මොකද තමුස hina වෙන්නේ? hina නොගියොත් නේ පුදුමේ. මොකද දැන් තමුස කියන්නේ? මගේ ජීවිතේම විනාශ කරපු මිනිහා දැන් එනවා මාව ආරක්ෂා කරන්න. මේවට hina නොගියොත් නේ පුදුමේ. මේ මං තමුසගෙන් සමාව ගත්තනේ වැරද්දට. දැන් ඔයා හිතන්නේ මං ඔයාට සමාව දුන්නා කියලාද? කවදාවත් නැහැ. ඔයාට මං සමාවක් දෙන්නේ නැහැ. සාවිත්‍රි එහෙම කියනවත් සමගම එනොල්ට දැනුනේ ඔහුගේ ඔරුවට හෙනයක් ගහනවා වගේ. ඒ කියන්නේ ඔයා කවදාවත් මට සමාවක් දෙන්නේ නැද්ද? නෑ, සමාවක් දෙන්න තිබ්බා. ඒ වරදායක හදන්න පුළුවන් වුණා නම්. සාවිත්‍රි, මං ඔහුගේ ඇස්වලට කඳුළු ආවත් ඔහු ඒක හංගගත්තා. ඇති මිස්ටර් එනොල්, ඔයා කෙල්ලොන්ගේ ජීවිත කීයක් විනාශ කරන්න ඇතිද? ඔයා හිතාගෙන ඉන්නේ ඒක ලොකු වීරකමක් කියලානේ. අනික ඔයා කෙල්ලෙක්ටවත් ගරු කරන්න දන්නේ නැති පිරිමියෙක්. ඒ වගේ කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔයාව අනිත්තාට ලොකු බිස්නස්මන් කෙනෙක්, හොඳ සහෝදරයෙක්, දෙමාපියන්ට කීකරු පුතෙක්, හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්. ඒත් මට ඔයාව නිකන් සල්ලාලෙක් විතරයි. ඒ නිසා ආයේ මං එක කතා කරන්න එන්න එපා මිස්ටර් එනොල්. ඇයි කියවගෙන ගියා. ඔහු ඇය දිහා බලාගෙන හිටියා විතරයි. අක්කි එන්න කෑම කන්න. එමාෂයට කතා කළා. ඇයි සිනාමුසු මුහුණින් ගේ ඇතුළට ගියා. ඒත් එක්කම එනොල් ගේ ඇතුළට ආවා. අයියේ කෑම ටිකක් කාලමිමු නේද? එනොල්ගේ අම්මා. හානංගී, එහෙනම් කමු. දුව එන්න. හැමෝම කෑම මේසෙන් වාඩි වුණා. එනොල් වාඩි වුණේ සාවිත්‍රි ඉස්සරහින්මයි. නංගි හුඟක් මහන්සි වෙලා නිදිසා ව්‍යංජන ගොඩක් හදලා. ඒ සාවිත්‍රිගේ තාත්තා. අනේ ඕක මොන මහන්සියක්ද ජයේ. කාලෙකින් මෙහෙම මේ සිඳගෙන කෑම කන්නේ. දුව නම් රසට කෑම හදන්න දන්නව ඇතිනේ ජයේ. අනේ ඔව් දිසා, අම්මගේ අත්ගුණේ හොඳට පිහිටලා තියෙනවා මගේ කෙල්ලට. මට ඉතින් දැන් බය තියෙන්නේ මේ කෙල්ල ගැන තමා දිසා. බය වෙන්න දෙයක් නෑ ජයේ. දුව හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකකුත් කරනවනේ. ඔව්, මං බයේ ඉන්නේ සල්ලාලේකටවත් අහුවේ කියලා. සාවිත්‍රගේ තාත්තා එහෙම කියද්දිම එනොල්ට කකා හිටියේ බත් කට පිට උගරි ගියා. හා පුතේ, හිමීට කන්නකෝ. මොකද හදිස්සිය? එනොල්ගේ අම්මා.
අපේ අයියට මේ දවස්වල හරියට කැස්ස අංකල්. ඒ එමාෂා. යනුල් ඇය දෙස රවල බැලුවා. දුවට දැන් කල වයසත් හරි. නේද ජයි? ඔව් දිසා. ඒක තමයි මාත් මේ දවස් ටිකේම කල්පනා කරේ. දුවට තාම කවුරුවත් නැද්ද? යනුල්ගේ අම්මා සාවිත්‍රිගෙන් ඇහුවා. ඉන්නවා ආන්ටි. ඒත් එක්කම යනුල් සාවිත්‍රි දිහා බැලුවා. එහෙනම් ඉතින් ආය හොයන දෙයක් නෑනේ ජයි. මේ දුව හොයාගෙන තියෙන්නේ. යනුල්ගේ ඇස් තරහින් දිලිසුණා. සාවිත්‍රි ඔහු දෙස බලලා කින්ඩියට වගේ කටකොනකින් hina වුණා. ඒකනේ මට ඔයා මීට කලින් කිව්වේ නෑනේ දුව. අයියෝ මම පොඩි ෂෝක් එකක් කරේ අනේ. ඒ සාවිත්‍රි. ඒක මිසක් දුව හරි විහිළුකාරී නේද ජයි? අම්මේ ඔව් හිටපු ගමන් මාවත් බය කරනවා. කතාවෙන් කතාව හැමෝම කෑම කාලා ඉවර වුණා. ඒත් යනුල් හිටියේ ගොඩක් කවුලෙන්. ඔහුට සාවිත්‍රි කියපු දේවල් තදින්ම හිතට වැදුනා. පුතා මොකද කතා නැත්තේ? නෑ අංකල් මගේ ඔළුව ටිකක් රිදෙනවා. රිදෙන්නේ නැතයි ජයේ හැම වෙලේම බිස්නස් වැඩනේ නිදි මරාගෙන ඒව කරන්නේ. බිස්නස් වැඩවලටම හිර වෙන්න එපා පුතා. ටිකක් ඔයා ගැනත් හිතන්න. මිනිහට ඒ වගේන්තර ලෝකයක් නෑ ජයේ. ඒත් එක්කම සාවිත්‍රිට කටකොනකින් hina ගියා. ඒක යනුල් දැක්කා. ඔහු දත් මිටි කාගෙන ඉවසගෙන හිටියා. හැමෝම සතුටු සාමිච්චයේ යෙදුණා. ටික වෙලාවකට පස්සේ සාවිත්‍රිලා ඔවුන්ට සමුදීලා ගෙදර යන්න පිටත් වුණා. සුපුරුදු පරිදි සාවිත්‍රි පහුදා වැඩට ගියා. ඇය වැඩ කර කර ඉන්න ගමන් ඇයට කෝල් එකක් ආවා. ඇය ඒක ආන්සර් කළා. හෙලෝ සාවිත්‍රි මං යනුල්. ඇයි වැඩකද ඉන්නේ? ඔව් ඇයි? මං ඔයාගේ ඔෆිස් එකේ ඉස්සරහා ඉන්නේ. ඉතින් ටිකක් කතා කරමුද අපි? මොනව කතා කරන්නද? හාද බෑද? බෑ මට වැඩ තියෙනවා. ඇයි එහෙම කියලා කෝල් එක කට් කළා. ටික වෙලාවකින් කම්පැනි එකේ බොස් සියලු දෙනාටම මීටින් රූම් එකට එන්න කියලා කතා කළා. හැමෝම මීටින් රූම් එකට එකතු වුණා. බොස් කතා කරන්න පටන් ගත්තා. ඇත්තටම මේ මීටින් එක කැඳෙව්වේ විශේෂ හේතුවකට. ඒ තමයි අද මේ කම්පැනි එකේ ඕන අපේ ඔෆිස් එකට එනවා. සමහර අය දැකලත් ඇති, නොදන්න අයත් මෙතන ඇති. ඒත් එක්කම කවුදෝ කෙනෙක් මීටින් රූම් එකේ දොර අරගෙන ඇතුළට ආවා. දෙයියනේ යනුල් සාවිත්‍රිට ගොත ගැහුණා. හැමෝම පිළිගන්න. මේ තමයි කම්පැනි එකේ ඕන මිස්ටර් යනුල් දිසානායක. හැමෝම අත්පොරසන් දෙද්දී සාවිත්‍රිට මේ මුකුත් හිතාගන්න බැරි වුණා. ඒත් එක්කම යනුල් කතාව ආරම්භ කළා. මම යනුල් දිසානායක. මං කලින් නම් ඔන්ලයින් තමයි මේ බිස්නස් එක රන් කළේ. ඒ නිසා මෙතන ඉන්න සමහර අය මාව දැකලත් නැතුව ඇති. ඉඳලා හිටලා කම්පැනි එකට ආවත් මං account section එකට එන්නෙත් නැති තරම්. හැබැයි මං ඒ තීරණය වෙනස් කළා. මං අද ඉඳන් මේ section එකේ ඉන්නවා. account එක handle වෙන්න ඕන හරියට. දශමයක්වත් එහා මෙහා වෙන්න බෑ. ඒ නිසා මං ඒව තිතටම බලනවා. යනුල් කියවගෙන යන අතරේ සාවිත්‍රි අහක බලාගෙන ඉන්නවා කියලා දැක්ක යනුල් එකපාරට මතින් ටේබල් එකට ගැහුවා. සාවිත්‍රි ගැස්සිලා ගියා. තමු මොකද අහක බලාගෙන? ඔහු තරහින් සාවිත්‍රිගෙන් ඇහුවා. "සෝරි සර්. මම මෙතන කතා කරනකොට වෙන වැඩ බෑ. අයිස්ක ගහ ඉන්න ඕන නම් වෙන තැනක් හොයා ගන්නවා." ඔහු කතා කළේ ඇයව දන්නේ නැති ගානට. "I'm sorry sir." වාඩි වෙනවා. "Thank you sir. මට වැඩ ටික කරගෙන යන්න ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක් ඕන. ඒ නිසා මං එන්න කලින් රෙකෝඩ්ස් බලලා කෙනෙක්ව තෝරගත්තා. අද ඉඳන් එයා තමා මට එන account සේරම චෙක් කරන්න ඕන. ඊට පස්සේ මම මගේ රිපෝට්ස් එක්ක ඒව කම්පෙයාර් කරනවා. මිස් සාවිත්‍රි ජයසුන්දර මගේ ප්‍රයිවට් සෙක්‍රටරි විදියට මං තෝරගත්තා." ඒත් එක්කම අනෙක් සියලු දෙනා අත්පොරසන් දෙන විට සාවිත්‍රි කිසිම දෙයක් හිතාගන්න බැරුව යනුල් දිහා බලන් හිටියා. "මිස් සාවිත්‍රි ඔයාට මගේ කැබින් එක ළඟින්ම කැබින් එකක් arrange කරලා දෙනවා. හොඳට වැඩ ටික කරගෙන යන්න. හැබැයි මං කියන දේවල් පිළිවෙලට අකුරටම වෙන්න ඕන. Okay? That's enough. Thank you all. Now you can go." ඒත් එක්කම ඔහු සාවිත්‍රිට කතා කළා. "මිස් සාවිත්‍රි, come here." සාවිත්‍රි ගියේ බයෙන්. ඇයට දැන් ඔහු ගැන තියෙන්නේ තරහක් නෙවෙයි බයක්. "Sit here." "Thank you sir." මං කතා කරනකොට ඇයි මාව හම්බ වෙන්න ආවේ නැත්තේ? "සර් මං මේ මොකද කොයි මට බැන්නකට මට ජොබ් එකකින් අස් වෙන්න ඕනි සර්." "තමුසෙට ඕන වෙලාවට මේකෙන් අයින් වෙන්න මේ කම්බලමක් කියලා හිතුවද? අස් වෙන්න දෙන්නේ නැහැ තමුසෙට. පුළුවන් දෙයක් කරනවා."
සාවිත්‍රිගේ ඇස් වලින් කඳුළු වැටුණා. තමුසෙට පිස්සුද? වැලහින්නක් වගේ මෙතන අඬන්න නැතුව කඳුළු පිහදාගෙන යනවා. අනිත් උන් හිතායි මං තමුසෙට අතවර කළා කියලා. ඇය නැගිටලා යන්න හදනකොට ඔහු නැවතත් කතා කළා. තව දෙයක්. හවස ඕෆ් වෙලා මං එක්ක යන්න ඉන්නවා. හා සර්. ඇයට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔහුට එකඟ වෙනවා ඇරෙන්න. ඔහු ඇය යන දිහා බලාගෙන හිටියා. ඔහුටත් නොදැනීම ඔහුගේ හිතේ ඇය ගැන ආදරයක් ඇති වෙලයි තිබුණේ. හවස ඕෆ් වෙලා හැමෝම ගෙවල් වලට යන්න පිටත් වුණා. සාවිත්‍රි බෑග් එක අරන් යන්න හදනකොට ඒනොල් කතා කළා. මිස් සාවිත්‍රි මං කිව්ව දේ අමතකද? නෑ සර් මේ මට බස් එකේ යන්න පුළුවන්. තමුන්ට බස් එකේ යන්න පුළුවන් වුණාට මට යන්න බෑනේ. සර් කාර් එකේ යන්න. තමුසි කියනකන් හිටියේ එනවා යන්න. කොහේ යන්නද? වෙන කොහේ යන්නද? තමුසිව ගෙදරට ඩ්‍රොප් කරන්න යන්නේ. ඒත් මට යන්න පුළුවන් තනියම. කොහෙන්ද තමුසිගේ කට? මං යනවා තාත්ති බලාගෙන ඇති. එහෙම කියලා ඇය යන්න හදනකොට යනුල ඇගේ අත අල්ලලා ඇයව ඔහු ළඟට ඇදලා ගත්තා. ඇය ඔහුගෙන් මිදෙන්න උත්සාහ කළා. මොකද මේ මට යන්න දෙන්න. මේ අහනවා ඔයි මං තමුසට කරදර කරන්නේ නෑ. කලින් මං අතින් වැරද්දක් වුණා තමයි. ආයෙ එහෙම වෙන්නේ නෑ. මං ඒ හැමදේම නතර කළා. ඒ ඔයා හින්දා. මට වැඩක් නෑ ඔය කතා. මට ගෙදර යන්න ඕන. ඒත් එක්කම ඇයට කෝල් එකක් ආවා. හෙලෝ තාත්තේ. ඇයි පුතේ පරක්කෝ? යනුල් පුතා කිව්වා මට ඔයාව ගෙදරට ඇරලවනවා කියලා. තාත්තේ වැඩ ටිකක් තිබ්බා. ඒ ටික ඉවරුනේ දැන්. මං දැන් එන්න හදන්නේ. හරි පුතේ පරිස්සමින් එන්න. බුදු සරණයි. හරි තාත්තේ බුදු සරණ. ඇය ඔහු දෙස බැලුවා. මොකද? ඔයා තාත්තිට කිව්වද මාව ගෙදරට ඩ්‍රොප් කරනවා කියලා? ඔව්. ඇයි? කලින් මට නොකිව්වේ ඇයි? කියන්නේ කොහෙද? තමුසෙ මෙතන සාන්නිය හැදලා වගේ දඟලනකොට. සෝරි. දෙදෙනාම යන්න පිටත් වුණා. එනුල් ඇයව ගෙදරට ඩ්‍රොප් කරලා ඔහුත් ගෙදර ගියා. සාවිත්‍රි වොෂ් දාගෙන කෑම කාලා ඇඳට වැටුණා. ඇය කල්පනා කළේ යනුල් කිව්ව දේ ගැන. ඇයට එනුල් ගැන ඇතුනේ අමුතුම හැඟීමක්. ඇයටත් නොදැනීම ඇයගේ හිතේ යනුල්ට කැමැත්තක් ඇති වෙලයි තිබුණේ. පහුදා නිවාඩු දවසක් නිසා සාවිත්‍රි උදේ 8 වෙනකන් නිදාගත්තා. ඇය නැගිටලා වොෂ් දාලා කෑම කන්න හදනකොට වාහනයක සද්දයක් ඇහුණා. ඇගේ තාත්තා එළියට ගිහින් බැලුවා. "හානේ යනුල් පුතා එන්න හොඳ වෙලාවට ආවේ. කෑම ටිකක් කාලා මිමු." ඒක හොඳයි අංකල්. මාත් බඩගින්නේ ඉන්නේ." සාවිත්‍රිට මේ කිසි දෙයක් හිතා ගන්න බෑ. "දුවේ මේ පුතාට කෑම ටිකක් බෙදාගෙන එන්නකෝ. අපි තුන්දෙනාම එකට කමු." ඒත් එක්කම ඇය ඔහුට කෑම එකක් බෙදාගෙන ඇවිත් කෑම මේසෙන් තිබ්බා. "එන්න පුතා බලන්න අපේ දුවගේ කෑම රසයිද කියලා." යනුල් අත සෝදගෙන ඇවිත් කෑම මේසෙන් වාඩි වෙලා බත් කටක් කනාගෙන කෑවා. ඒත් එක්කම ඔහු සාවිත්‍රි දිහා බැලුවා. "ෂා මාර රසයිනේ." ඔහුට ඉබේටම කියවුණා. "ආයේ මගේ කෙල්ලගේ අත්ගුණේ තමා." "ඒක නෙවෙයි පුතා. දැන් කොහොමද වැඩ කෙරීගෙන යනවද හොඳට?" "ඔව් අංකල්. අවුලක් නෑ. මං කවුද කියලා නොදැන මල් ළඟ වැඩ කරන කෙනෙක් මට පාට් එකක් දැම්මනේ." ඔහු සාවිත්‍රි දෙස බලමින් කින්ඩියට හිනාවක් දැම්මා. ඇය ලැජ්ජාවෙන් බිම බලාගත්තා. "ඒ කවුද පුතා?" මේ කොහෙදෝ යන කෙල්ලෙක් අංකල්. මං ගණන් ගත්තේ නෑ." පුතා බැන්නද ඉතින්? මං මීටින් රූම් එකට යද්දිම ඒ කෙල්ලට කර කියා ගන්න දෙයක් නැතුව පුදුම වෙලා බලන් හිටියා. මං ටිකක් සැරට කතා කළා." "ඒක හොඳයි පුතා. ටිකක් සැරට ඉන්න. නැත්තම් ඔළුවට අත හොදන්න එනවා." "අනේ මං ගණන් ගන්නෑ අංකල්." "අනික ඉතින් අනම්මනම් කිව්වා කියලා ඇඟේ වදිනවද?" "නෑනේ." යනුල් කකුලකින් සාවිත්‍රිගේ කකුල තද කරලා පෑගුවා. සාවිත්‍රි ගැස්සිලා ගියා. "මොකද දුව එකපාරටම උනේ?" "නෑ මගේ කකුල පුටුවේ වැදුන තාත්ති. ඒකයි." සාවිත්‍රි යනුල් දිහා රවල බැලුවා. "පුතේ මං සාවිත්‍රිට මනමාලයක් බලන්න කියලා හිතාගෙන ඉන්නේ." එහෙම කියනකොටම යනුල්ට කකා හිටියේ බත් කට පිට උගරේ ගියා. "හා පුතා හිමින් කන්න." ඒත් එක්කම සාවිත්‍රි වතුර වීදුරුවක් අරන් ඇවිත් ඔහුට දුන්නා. "ඇයි අංකල් හදිස්සියෙම?" "දැන් ඉතින් මාත් වයසයිනේ පුතා. මං ඇස් දෙක පියාගන්න කලින් මගේ කෙල්ලට පෙළවහක් කරලා දෙන්න එපැයි. නැත්තම් මේ කෙල්ල තනි වෙනවනේ." "අනේ අංකල් මොනවද මේ කියවන්නේ? අංකල්ට මුකුත් වෙන්නේ නැහැ."
කතාවෙන් කතාව යනුල් කෑම කාලේ ඉවර වෙලා අතත් සෝදගෙන සාලෙට ආවා. මෙහෙන් වාඩි වෙන්නකො පුතා. යනුල් වාඩි වුණා. මං පත්තරේටත් දැම්මා. මොනවද අංකල්? මංගල යෝජනාවක්. අංකල් කලබල වෙන්නේ නැතුව ඉන්න සාවිත්‍රගෙන් උතහලා බැලුවද මේකට කැමතිද කියලා. යනුල්ට උමනා වුණේ සාවිත්‍රගේ අදහස දැනගන්න. සාවිත්‍රි දැනගෙන හිටියා යනුල් ඇයට කැමති බව. නමුත් ඇයට උනේ යනුල්ව ටිකක් අවුස්සන්න. යනුල් සාවිත්‍රි දිහා බලාගෙන හිටියා. මගේ නම් කැමැත්තක් නෑ. තාත්ති කැමති දෙයට තමයි මාත් කැමති. සාවිත්‍රි හිත යටින් hina වෙමින් කිව්වා. දැන් මංගල යෝජනා ආවද? "ඔව් පුතා, 2-3ක්ම ආවා." "මේන් පුතා මේක බලන්නකෝ. මං දිසාටත් කියන්න හිටියේ. මේ සතිය ඇතුළත මේ ළමගේ ගෙදර යන්න හිතාගෙන ඉන්නේ." එහෙම කියලා යනුල්ගේ අතට පිරිමි ළමයෙකුගේ ෆොටෝ එකක් දුන්නා. යනුල් කේන්තිය හංගගෙන කතා කළා. "අංකල් හොයලා බැලුවද?" "ඔව් පුතා, අවුලක් නෑ. අපිට ගැලපෙනවා. ඒ ළමයාත් හොඳයි." මං කිව්වා දුවට. දුවගෙත් අකමැත්තක් නෑ. ඒ ළමයා හෙට රෙස්ටෝරන්ට් එකකට එනවා කිව්වා දුවව හම්බ වෙන්න. පුතා ටිකක් ඒ ගැන බලන්න පුළුවන්ද? යනුල්ට ඉහමුල රත් වුණා. ඒත් අමාරුවෙන් කේන්තිය හංගගෙන hina වෙලා කතා කළා. හරි අංකල්. මං බලන්නම්. අංකල් මට ඇඩ්‍රස් එක දෙන්න. මගේ යාළුවෝ ඉන්නව හැමතැනම. මං හොයලා බලන්නම් තව ටිකක්." ඒක හොඳයි පුතා." ඔහු යනුල්ට ඇඩ්‍රස් එක දුන්නා. සාවිත්‍රි හිත යටින් සතුටු වුණා. ඇය දැනගෙන හිටියා ඔහු මොකක් හරි දෙයක් කරන වග. ඔහු පරක්කු නොවී සාවිත්‍රිලාගේ ගෙදරින් පිටත් වුණා. පහුවදා සාවිත්‍රි ලස්සනට ලෑස්ති වුණා. ඒත් එක්කම යනුල් සාවිත්‍රිලාගේ ගෙදර ආවා. පුතා එන්න. අද ඔෆිස් ගියේ නැද්ද?" "නෑ අංකල්, අද වෙන වැඩක් තියෙනවා. ඒකට යන ගමන් අංකල්ව බලලා යන්න ආවේ." ඒක හොඳයි. පුතා ටවුන් එකටද යන්නේ?" "ඔව් අංකල්." "එහෙනම් දුවවත් ගිහින් දාන්න පුළුවන්ද?" "ඕක මොකක්ද අංකල්? මං ගිහින් දාන්නම්." මං මාන බැලුවෙත් මේකටම තමයි කියලා යනුල් හිතින් හිතුවා. සාවිත්‍රි සහ යනුල් යන්න පිටත් වුණා. නරියට කුකුල්ලු බාර දුන්නා වගේ වැඩක් තමයි තාත්තිත් කරේ. තමුසේ කුකුලෙක් වගේ නම් මට පේන්නේ නැහැ. හැම ගහපු කීකිලියක් වගේ පේන්නේ. හරි hina. සාවිත්‍රි රෙස්ටෝරන්ට් එක ළඟින් බැස්සා. යනුල් මොකුත්ම කිව්වේ නැහැ. ඔහු යන්න ගියා. ටික වේලාවකින් ඒ රෙස්ටෝරන්ට් එකේ වාඩි වෙලා ඉද්දී පිරිමි ළමයෙක් ආවා. "මිස් සාවිත්‍රි නේද?" "ඔව්. මං හර්ෂ සේනානායක. ප්‍රොපෝසල් එක." "ඔව්. වාඩි වෙන්න." ඒත් එක්කම එතනට යනුල් ආවා. ඔහු සාවිත්‍රි ළඟින් වාඩි වුණා. ඒත් එක්කම හර්ෂගේ මූණ වෙනස් වුණා. "සර් මං..." ඔහු එකපාරටම නැගිට්ටා. සිට්. සාවිත්‍රිට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටියේ. ඔහු කුමක් හෝ කරන බව ඇය දැනගෙන හිටියා. නමුත් මේ වගේ දෙයක් ඇය කීයටවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. "මිස් සාවිත්‍රි, මේ මගේ බොස්. මං මීරිගම බ්‍රාන්ච් එකේ තමයි වැඩ කරන්නේ." හර්ෂ ඇයට කිව්වා. "මිස්ටර් හර්ෂ, මේ මගේ ෆියුචර් වයිෆ්." මොනවද මේ? ඇයට කියාගන්න පුළුවන් වුණේ පමණයි. යනුල් ඇගේ කරට අතක් දාගත්තා. "I am really sorry මිස්ටර් හර්ෂ. මං හිතනවා ඔයා තේරුම් ගනී කියලා." "ඔව් සර්, මට තේරෙනවා. ඇත්තටම මටත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මං ඒ ගැන මිස් සාවිත්‍රිට කියන්නයි ආවේ." "තැන්ක් යූ මිස්ටර් හර්ෂ. අපි මොනවා හරි බොමුද?" "සර්, මං හදිසි වැඩකට යන්නත් එක්ක ආවේ. මං යන්නම් සර්. අපි වෙන වෙලාවක මීට් වෙමු." "ඕකේ. එහෙනම් සර්, මිස් සාවිත්‍රි මං යන්නම්." ඔහු ඔවුන් දෙදෙනාටම සමුදිලා යන්න ගියා. "දැන් සතුටුද?" සාවිත්‍රි හිත යටින් සතුටු වෙන ගමන් බොරු තරහක් මවාපාගෙන කිව්වා. යනුල් සාවිත්‍රිගේ අතක් තදින් අල්ලගත්තා. සාවිත්‍රි අත ගන්න හැදුවත් ඔහුගේ ශක්තිමත් දෑත් එක්ක ඇයට හැරෙන්නවත් බැරි වුණා. "මේක හොඳට මතක තියාගන්න. ඔයා මගේ විතරයි. මගෙන් ඈත් වෙන්න හිතන්නවත් එපා." "ඇයි?" "මං ඔයා ගැන අපේ ගෙදරට කිව්වා. එයාලා ගොඩක් සතුටු වුණා. අනික මං හොඳටම දන්නවා ජය අංකල් කොහොමත් මට කැමතියි කියලා. ඒ වුණාට තාත්තිට දෙන්නේ මගේ කැමැත්තට. මං දන්නවා තමස මට කැමතියි කියලා." "මම මොකටද ඔයාට කැමති වෙන්නේ?" ඇයි බොරු තරහක් අරන් කිව්වා. "ඇයි? මොකක්ද මගේ වැරැද්ද?" "වැරැද්ද දන්නේම නැද්ද? මාව රවට්ටලා මගේ හැමදේම අරගෙන මාව අතෑරලා දාපු එක හරි දෙයක්ද?" "සාවිත්‍රි මේ මං තමසගෙන් ඒකට කීපාරක් සමාව ගත්තද?" "ඒත් මං සමාව දෙන්නේ නැහැ කියලා කිව්වනේ. ඔයාට මාව තවත් එක කෙල්ලෙක් විතරයි.
අනික ඔයා යාළුවෙක් එක්ක ඔට්ටුවල් වෙලා කෙල්ලෝ කීදෙනෙක් එක්ක එක එක තැන්වල ගිහින් ඇතිද? එහෙම කෙනෙක් එක්ක මං කොහොමද ජීවත් වෙන්නේ? සාවිත්‍රි ඒ එක කෙල්ලෙක්වත් මං එක්ක යාළුනේ ආදරයකට නෙවෙයි. උන්ට ඕනුනේ ෆන් ගන්න. ඒත් ඔයා එහෙම නෙමෙයි. ඔයා මට ඇත්තටම ආදරය කළා. ඒක මට තේරුණේ එදා ඔයා වර්ජින් කෙනෙක් කියලා දැනගත්තට පස්සේ. මං හොරෙන් අපේ ෆොටෝ එකක් ගත්තා අපි දෙන්න ඉන්ටිමේට් වෙන්න කලින්. ප්‍රූෆ් එකක් විදිහට යාළුවන්ට පෙන්වන්න. ඒත් මං ඒක කාටවත්ම පෙන්වුවේ නෑ. මට ඕනුනේ නෑ ඔයාව චාටර් කරන්න. පස්සේ මං ගොඩක් කල්පනා කළා. මං ඔයා ගැන හෙව්වා. ඒත් මට හරි හමං විස්තරයක් හොයාගන්න බැරි වුණා. ඒ දවස්වල තමයි ඔයයි ජයි අංකලුයි අපේ ගෙදර ආවේ. මං කොච්චර සතුටු වුණාද කියලා ඔයා දන්නවද? ඔයා වැඩ කරන්නේ මගේ කම්පැනි එකේ කියලා දැනගත්තම මං තවත් සතුටු වුණා. මට වෙන කියන්න තේරෙන්නේ නැහැ සාවිත්‍රි. මං තව මොනවද කරන්න ඕන? මං ඔයාට ගොඩක් ආදරෙයි. මට තරහ යනවා තමයි. ඒ මගේ හැටි. මං වෙන කෙල්ල පස්සෙන් මෙහෙම ගිහින් නැහැ. මං අද එනවා ඔයාගේ තාත්තට කතා කරන්න. මොනව කතා කරන්නද? අපේ මැරේජ් එක ගැන. එහෙම කියලා ඔහු සාවිත්‍රී එක්ක ඔහුගේ කාර් එකට නැගලා යන්න පිටත් වුණා. ඒත් මං තම මැරේජ් ලයිෆ් එකකට ලෑස්ති නෑ සාවිත්‍රී කිව්වා. එහෙනම් මොකටද මිස්ටර් හර්ෂව මීට් උනේ? ඒ ඉතින් තාත්තගේ හිත රිද්දන්න බැරි නිසා. යනුල් වාහනේ පාර අයිනකින් නතර කරා. ඔහු එකපාරටම සාවිත්‍රීගේ මූණට ඉබුණා. මට ඇත්තම කියන්න ඔයා මට කැමතිද? මේ මං ඇයට වචන පැටලුණා. මං ඇහුවේ කැමතිද නැද්ද කියලා. කැමති. ඇත්තමද? ඔව්. සාවිත්‍රි ලැජ්ජාවෙන් බිම බලාගත්තා. එනෝල්ට ඒ වචන ටික මහ මෙරක් තරම්. ඔහු කෙලින්ම ගියේ සාවිත්‍රිගේ තාත්තව හමු වෙන්න. අංකල් මට අංකල්ට දෙයක් කියන්න තියෙනවා. මොකද්ද පුතා? අංකල් මං සාවිත්‍රිට ආදරෙයි. මං කැමතියව මැරි කරන්න. අංකල් කැමතිද ඒකට? අනේ පුතේ කොච්චර දෙයක්ද ඒක. මං නම් මුඩින්ම කැමති. දුව ඔයා මොකද කියන්නේ? මාත් කැමතියි තාත්ති. thank you අංකල්. අංකල් සාවිත්‍රිය පරිස්සම් කරා වගේම මමත් සාවිත්‍රිය පරිස්සම් කරනවා. මං ඒක අංකල්ට පොරොන්දු වෙනවා. යනුල්ගේ ඇස්වල සතුටු කඳුළු. දෙපාර්ශවයේම කැමැත්ත සහ ආශිර්වාදය මත සාවිත්‍රිගේ සහ යනුල්ගේ විවාහය ජයටම සිද්ධ වුණා. විවාහයේ වැඩ කටයුතු හමාරු වූ විගස ඔවුන් දෙදෙනාම හනිමූන් රූම් එකට ආවා. සාවිත්‍රි වෙනුවෙන් යනුල් රූම් එක ලස්සනට සරසලා තිබුණා. දෙදෙනාම උෂ් දාගෙන ඇවිත් ඇඳෙන් හාන්සි වුණා. එහෙනම් මේ නරියට කිහිලියකුත් බාර දුන්නා. යනුල් කිව්වා. "ඔව් ඉතින් අපේ තාත්තිත් ඔයාට රැවටුණානේ. සිංහම පොරවගත්තු නරියෙක්නේ ඔයා." "ආ ඇත්තද කිහිලි? අනේ මේ මට කිකිලි කියන්න එපා හොඳද? රන් කිකිලි." යන්න. ඇය තරහින් අනිත් පැත්ත හැරුණා. "අපෝ අහිංසකයි වගේ හිටියට තමුසේ හරි වසයිනේ." "ඔව් මං වසයි තමා." "ඇයි?" "සැර මට්ටු කරන විදිහත් මං හොඳට දන්නව නංගී." එහෙම කියලා යනුල ඇය බදාගෙන ඔහුගේ පැත්තට හරවගත්තා. "කොහොමද?" "මෙන්න මෙහෙම" කියලා ඔහු ඇයගේ දෙතොල් ආදරෙන් සිපගත්තා. "ආයෙ මං එක්ක එකට ගියාගෙන එන්න එපා." "අනේ මං නම් බය නෑ ඔයාට." "ආ ඇත්තද?" එහෙම කියලා ඔහු ඇගේ අත් දෙක ඇඳට තියලා තද කරා. "දැන් මොකද කියන්නේ?" ඔහු ඇහුවා. "මොනවා කියන්නද? තමුසේගේ අහංකාරකමට තමයි මං ආසම." එහෙම කියලා යනුල ඇගේ දෙතොල් සිපගත්තා. ඔවුන් හෝරා කීපයක් පුරාවටම ඔවුන්ගේ ලෝකයේ අතරමං වෙමින් රිසිසේ පෙම්සුව වින්දා. "අයියේ ඇත්තටම ඔයා මට ආදරේද?" "ඔව්." "ඇයි?" "මට බයයි ඔයා මාව දාලා යයි කියලා." "විකාරි කියවන්න එපා. මම මේ අත අල්ලගත්තේ ආය අතාරින්න නෙවෙයි. මං ඔයාට ගොඩක් ආදරෙයි නංගි." එහෙම කියලා ඔහු ඇයගේ නළල ආදරෙන් සිපගත්තා. සාවිත්‍රි තව තවත් ඔහුට තුරුළු වුණේ අනාගත හීන ගොඩක් පොදි බැඳගෙන. යනුල් ඇයව ඔහුගේ පපුවට තුරුළු කරගත්තා. ඇයට මහන්සියටම නිින්ද ගිහින්. "මං ඔයාව මගේ ඇස් දෙක වගේ පරිස්සම් කරනවා." ඔහු එසේ කියමින් ඇයගේ නළල යළිත් සිපගත්තේ අපරිමිත සතුටකින්. ඔහුගේ හිතේ දහසක් බලාපොරොත්තු පළදරමින් තිබුණා. මද වේලාවකින් ඔහු ඇයව තුරුළු කරගෙනම නින්දට වැටුණේ අනාගතය ගැන සිහින මවමින්. තවත් මේ වගේ ලස්සන කතා කියවන්න දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.